වෙනදා වගේම අදත් ඔයාලා ටෙක් විත් මල්ලු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ ෆෝන් එකේ බැටරිය බහිනකට හේතු ටිකක් වගේම මේවට විසඳුම් මොනවද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන් වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ මොනවද කියලා. ඔයාලා කරන ලොකුම වැරද්දක් තමයි ඔයාලගේ ෆෝන් එකේ මොබයිල් data, Wi-Fi, Bluetooth වගේ දේවල් නිකරුණේ ඔන් කරලා තියෙන එක. ඔයාලට සමහර වෙලාවට මේවා යූස් කරලා ඉවරලා ඕෆ් කරන්න අමතක වෙන්න පුළුවන්. ඒ වුණාට මේක කල්පනාවෙන් හොඳට බලලා ඕෆ් කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකේ බැටරිය ගොඩක් වෙලාවට ඉතුරු කරගන්න පුළුවන්. ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් බාර් එක පාත් කරලා බලන්න ඔයාලගේ මොබයිල් data, Wi-Fi, Bluetooth ඔය වගේ දේවල් නිකන් ඔන් කරලා තියෙනවා කියලා. දැන් යූස් කරන්නේ නැත්නම් ඔයාලා ඕෆ් කරලා තියාගන්න. ඔයාලා කරන තව වැරද්දක් තමයි ඔයාලගේ ෆෝන් එකේ brightness නිකන් වැඩි කරලා තියෙන එක. ඔයාලා ෆෝන් එක පාවිච්චි කරනකොට brightness වැඩි කරලා ඔයාලා පාවිච්චි කරන්නේ නැති වෙලාවට brightness අඩු කරලා තිබ්බොත් එහෙම ඔයාලට මේකෙනුත් බැටරිය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඔයාලා කරන ඊළඟ වැරද්ද තමයි ඔයාලගේ ෆෝන් එකේ apps use කරලා ඉවරනාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලා clear කරලා මේ ටික අයින් කරන්නේ නැති එක. මේකෙනුත් ඔයාලගේ ෆෝන් එකේ බැටරිය ගොඩක්ම බහින්න පුළුවන්. ඔයාලා app එකක් use කරලා ඉවර වෙලා ඔයාලට වැඩක් නැති app ටික මෙතනින් මේ විදියට අයින් කරලා දාන්න. නැත්තම් ඔයාලට මෙතන තියෙන එක app එකක්වත් use කරන්නේ නැත්තම් දැන් ඔයාලට මෙතන කතිර ලකුණු ටච් කරලා එකපාරම app ටික clear කරලා දාන්න පුළුවන්. ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ බැටරි ඉතුරු කරගන්න පුළුවන් තව හොඳ ක්‍රමයක් තමයි මේ බැටරි සර්වර් කියන්නේ. ඔයාලට මේකෙන් ගොඩක් බැටරි ඉතුරු කරගන්න පුළුවන්. සමහර ෆෝන් වල නම් අපිට මේ බැටරි සර්වර් කියන එක ඔන් කළාට පස්සේ app පුංචි ප්‍රමාණයක් තමයි use කරන්න පුළුවන් එකපාර. අලුතෙන් රිලීස් වෙච්ච ෆෝන් වල නම් මේ අවුල නැහැ. ඔයාලට මේ නොටිෆිකේෂන් බාර් එක පාත් කරලා මෙතන බැටරි සර්වර් කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා මේක ඔන් කරගත්තම බැටරිය ගාවින් ධන ලකුණක් එක්ක කහ පාටට වැටෙනවා. ඉතින් මේකනුත් ඔයාලට බැටරිය ගොඩක්ම ඉතුරු කරගන්න පුළුවන්. මම අද කතා කරන්නේ ඊළඟ දේ තමයි සමහර ෆෝන් වල තියෙන night light කියන එක. ඔයාලට මේකෙන් ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ එළිය චුට්ටක් අඩු කරගන්න පුළුවන්. ඔයාලා ඒක ඔන් කරාට පස්සේ බලා ගන්න පුළුවන් එළිය ටිකක් අඩු වෙනවා. මම අද කතා කරන්නේ ඊළඟ දේ තමයි ඔයාලගේ ෆෝන් එකේ ඩාර්ක් මෝඩ් එක ඔන් කරගන්න එක. මේකෙන් ඔයාලට ගොඩක් බැටරිය ඉතුරු කරගන්න පුළුවන්. මම කියලා දෙන්නම් ඔයාලට ඒක ඔන් කරගන්න කොහොමද කියලා. ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ settings app එක open කරගන්න. ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ settings app එක open කරගෙන මේ display කියන එකට යන්න. display කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් dark theme කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයාලගේ මේක off වෙලා ඇත්තේ. ඔයාලා මෙන්න මේ tick එක on කරගන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඩාර්ක් වෙනවා. ඉතින් මේකෙන් ඔයාලට ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් බැටරිය. ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ බැටරිය ඉතුරු කරගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි ඔයාලා යූස් කරන්නේ නැති app disable කරලා දාන එක. මම දැන් පෙන්නන්නම් ඔයාලට ඒක කොහොමද කරන්නේ කියලා. ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ settings app එක open කරගන්න. settings app එක open කරගෙන මේ apps කියන එකට යන්න. apps කියන එකට ගිහිල්ලා ඔයාලා මේ see all apps කියන එකට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන app ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම දැන් මෙතනින් මම වැඩි යූස් කරන්නේ නැති app එකක් තෝරගන්නම්. මම මෙන්න මේ Chrome app එක කියන එක යූස් කරන්නේ නැහැ වැඩි. ඔයාලත් ඔයාලා වැඩි යූස් කරන්නේ නැති app එකක් තෝරගෙන ඒක උඩ ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙතන මේ disable කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන disable app කියන තැන ටච් කරන්න. ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ෆෝන් එකේ වැඩක් නැති app disable කරගන්නේ. මේකෙනුත් ඔයාලට බැටරිය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඔයාලා මේ app එක disable කළාට පස්සේ ඔයාලගේ ස්ක්‍රීන් එකේ මේ app එක පෙන්වන්නේ නැහැ. ඔයාලට ආයේ මේ app එක use කරන්න ඕන නම් ඔයාලා settings app එකට ඇවිල්ලා අර විදිහටම අදාළ app එක උඩ ටච් කරලා මෙතන enable කියන තැන ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලට ආයෙත් app එක use කරන්න පුළුවන්. ඔන්න ඔය වැරදි ටික නොකර මම අර කිව්ව දේවල් ටික ඔන් කරගෙන ඔයාලා ෆෝන් එක use කළොත් ඔයාලට වෙනතර වැඩි වෙලාවක් ෆෝන් එක use කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම comment එකක් දාන්න යන ඔයාලට උන් තවත් වීඩියෝ තියෙනවා නම් ඒ වගේ subscribe කරලා අපිට එකතු වෙන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ හම්බෙමු. සුබ දවසක්.